ඔයාගේ අතීතය කොයි වගේ වුණත් අද ගන්න ඩිසිෂන්ස් වලින් ඔයාගේ අනාගතය වෙනස් කරන්න පුළුවන් කියන එක දැනගන්න හොඳම කතාව මේක. ස්වීඩන් වල කොල්ලෙක් ලෝකේ හැමෝම එක්ස්පෙරිමන්ට් කරන්න බය ඩේන්ජරස් දෙයක් ගැන පරීක්ෂණ කරන්න පටන් ගන්නවා. මේ පරීක්ෂණ කොච්චර භයානකද කියලා කියනවා නම් එක තැනකදී පිපිරුමක් වෙලා 5 දෙනෙක් මැරෙනවා. මේකෙන් එක්කෙනෙක් අවුරුදු 20ක් වෙච්ච එයාගේම සහෝදරයා. මේ සිද්ධියෙන් පස්සේ ස්වීඩන් රජය මෙන්න මේ ෆැක්ටරිය වහලා දානවා. හැබැයි මේ කොල්ලා වැඩේ අතාරින්නේ නැහැ. ජර්මන් වලට ගිහිල්ලා තවත් ෆැක්ටරියක් හදාගෙන මේ එක්ස්පෙරිමන්ට් දිගටම කරගෙන ගිහිල්ලා සාර්ථක වෙනවා. මෙන්න මේ මෙයාගේ නව සොයා ගැනීම මුළු ලෝකෙම වෙනස් කරනවා. හැබැයි 1888 වැරදීමකින් මෙයා මිය ගියා කියලා හිතලා ෆ්‍රෙන්ච් නිවුස් පේපර් එක අවමංගල්‍ය දැන්වීමක් දානවා. ඒකෙදි මෙයාව හඳුන්වන්නේ මරණේ වෙලෙන්ද අද මිය ගියා කියලා. මෙන්න මේක දැක්කම මේ මිනිස්සයා බින්දුවටම ඇද වැටෙනවා. එයාට ඕන වෙනවා ඇත්තටම එයා මිය යන දවසට මුළු ලෝකයම එයා ගැන හිතන විදිය වෙනස් කරන්න. අන්න ඒක වෙනුවෙන් එයා විශිෂ්ට තීරණයක් ගන්නවා. අද වෙද්දී එයා මිය ගිහිල්ලා අවුරුදු 130ක් ගිහිල්ලත් එයාගේ නම අපි සිහි කරන්නේ පුතා විශිෂ්ටයන්ගේ නාමයක් විදියට. පුතා මේ තමයි නොබෙල් ප්‍රයිස් එක හදපු ලෝකෙට ඩයිනමයිට් හොයාගත්තු ඇල්ෆර්ඩ් නොබෙල්ගේ කතාව. ඇල්ෆර්ඩ් නොබෙල් ඩයිනමයිට් එක විතරක් හදලා මිය ගියා නම් ඔහු මිය යන්නේ මරණේ දූතයා විදියට. හැබැයි ඔහු ඒ සල්ලි පාවිච්චි කළා නොබෙල් ප්‍රයිස් එක හදන්න ගත්ත තීරණයෙන් අද වෙද්දී මුළු ලෝකෙම ඔහුව හඳුන්වන්නේ විශිෂ්ටයෙක් විදියට. ඔයාගේ පාස්ට් එක මොකක් වුණත් අද ගන්න තීරණයකින් ඔයාගේ අනාගතය වෙනස් කරන්න පුළුවන් පුතා. ඒක හොඳට මතක තියාගන්න.